ගල්ලංගුරු සම්බන්ධයෙන් ඉතා පැහැදිලිව ගෙන්නපු ගල්ලංගුරු වල මේ තත්ත්වයේ බාල එකක් තිබුණා. ඒක අපි මේ හිතාමතා අඩු බලව ගෙනව නෙමෙයි. ගල්ලංගුරු කියන ඒවා සාමාන්‍යයෙන් අපේ රටේ ලෝකෙ ගත්තත් ඒ ක්වොලිටිය පිළිබඳ විවිධ ප්‍රශ්න මතුවෙනවා. හැබැයි ඒ ක්වොලිටිය බාල වුණත් ඒ ගෙන්නපු සමාගමෙන් ඒක අය කරගන්නත් අපි නීතිය තිබුණා. අපි අය කරගත්තා. ඒ වෙච්ච මේකට අපි අය කරගත්තා. එතන කිසිදු ආකාරයක වංචාවක් වුණේ නැහැ. තත්ත්වයේ බාල තත්ත්වයක් තිබුණා. ඒක අපි පිළිගත්තා. ඒක එහෙම වෙනවා. ඉතින් ඒක ගැන නිකාම් බොරුවට කියවුවා. අපි දැම්මා විශේෂ කොමිසමක් ජනාධිපති කොමිසමක් පූර්ණ බලති ජනාධිපති කොමිසමක් පූර්ණ බලති ජනාධිපති කොමිසමක්. ඉතින් ඕන කෙනෙකුට පුළුවන් දැන් ඒව පිළිබඳව සාක්ෂි තොරතුරු දීලා ඔප්පු කරන්න. දැන් විනිශ්චයකාරවරුගේ මූලිකත්වයෙන් ඒ පරීක්ෂණය යනවා. ඉතින් ඒ පරීක්ෂණ විතරක් නෙමෙයි මේම ක්‍රමවේදයක් නැතුව අපි ඇත්තටම ගල්ලංගුරු නිවැරදි ප්‍රසම්පාදන ක්‍රියාවලිය ටෙන්ඩර් පටිපාටි ඔක්කොම අනුගමනය කළා අපි ගෙනාවේ. මෙතෙක්කල් ගල්ලංගුරු ගෙනාපු ඒගොල්ලන්ගේ ඒජන්තීන් හිටියා. ඒගොල්ලෝ තමයි මේක ඩීල් කර හිටියේ. ඒවා කැඩුනා. අපේ ටෙන්ඩර් ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ඒගොල්ලන්ගේ හෙන්චයිලට දිදී හිටපු එක වෙනස් වුණා. ඊට පස්සේ තමයි මේ කලබල වුණේ. ඊට පස්සේ තමයි දැන් මෙච්චර කෑ ගහන්නේ. ඇත්ත කතාව ඕක. ඕක තමයි රහස. ඕක විතරක් නෙමෙයි. තවත් ඒ වගේ කොන්ත්‍රාත් ගණනාවක් තියෙනවා. ඒවා ඒගොල්ලන්ගේ කට්ටිය තමයි කර හිටියේ. අපි නිවැරදි ක්‍රමවේදයට ගියාම අද එවැනි චෝදනාවක් ආරක්ෂකංශ වලට ආහාර සැපීම සම්බන්ධ ටෙන්ඩර් එකේ ආරක්ෂකංශවල බන්ධනාගාරවල ඔය ගොඩක් තැන්වල ටෙන්ඩර් වල ඒගොල්ලෝ තමයි එක එක ඩීල් ගහලා දීලා හිටියේ. ඒවා වෙනස් වුණා අපි විනිවිද පේන ක්‍රමයට ගියාම. ඉතින් අර හම්බෙච්ච නැති අය මේ දේශපාලච්ච හරහා මේක වංචාවක් කියලා මතු කරනවා. ඉතින් දැන් ඔප්පු කරන්න පුළුවන්. ඒ බොරුවත් ඒකත් වැඩිකල් පවතින එකක් උනේ නැහැ.